සුබ උදෑසන. අද දින අපි මානව හිමිකම් කමිෂන් සභාවට ආවේ කරුණු දෙකක් මූලික කරගෙන. එකක් තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන ඡන්දය පවත්වන්න කියන නියෝගයක් දීලා තියෙනවා. එතකොට ඒ අනුව ඡන්දය හැකි ඉක්මනින් පවත්වන්න කියන එක කිරීම නොකිරීම තුලින් අපගේ තියෙන ඡන්දය දීමේ ඉදිරිපත් වීමේ සහ ඒ කටයුතු කිරීමේ අයිතිය කඩුණා කියන පිළිබඳ දැනුම් දෙන්න. ඊළඟ කරුණ හැටියට ඉව පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේදී පරණ අපේක්ෂකයන්, ඒ කියන්නේ පරණ නාම යෝජනා අනුව කටයුතු කිරීමෙන් ඒ සඳහා ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන්ට සහ අලුතින් ඉදිරිපත් වෙන්න ඉන්න අපේක්ෂකයන්ට වෙන අගතිය සම්බන්ධයෙන් තමයි අපි ඔවුන්ව දැනුවත් කරේ, සම්බන්ධයෙන් තමයි පැමිණිලි කරේ. පරණ නාම යෝජනා යටතේදී පැවැත්වීමේදී අද ගොඩක් දකින්න ලැබෙන දේ තමයි විනිශ්චයතරම මේක මානව මූලික අයිතිවාසිකම් යටතේ එන හෘද සාක්ෂි නිදහස වගන්ති 10 යටතේ එන ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් මේ අවස්ථාව වෙනකොට අපි ජනාධිපතිවරණයට මුහුණ දීලා මහමැතිවරණයට මුහුණ දීලා ඉන්න තත්ත්වයක අපි ඉන්නේ. ඒතකොට මිනිස්සුන්ගේ මේ ඇතිවෙච්ච ක්‍රම වෙනසත් එක්ක සෑහෙන ඔවුන්ගේ මතවාදවල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඒතකොට ඔවුන්ගේ මතවාදවල වෙනස්කම් එක්ක ඔවුන් දරන දේශපාලන මතයක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඔවුන්ට මේ පරණ නාම යෝජනා යටතේ මැතිවරණය පැවැත්වීමෙන් වෙන අගතිය, මොකද ඔවුන්ට නව අද දවසේ ඔවුන් දරන ස්ථාවරයෙන් ඔවුන්ට පෙනී සිටීමට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම වෙන්නේ. ඒ තමයි එහෙම නොදීම තුලින් අපේ අයිතිවාසිකම් කඩ වෙන්න තියෙන අවස්ථාව ගැන තමයි අපි සාකච්ඡා කරේ. අපි හිතනවා ඒ සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් වෙයි කියලා. දැන් ආණ්ඩුව තීරණය කළා තියෙනවනේ දැන් අලුත් නාම යෝජනාවක් ඇදවලා තීරණය. ඔව්, ඒක තමයි. ඒ පුළුවන් තරම් ඉක්මනට පාර්ලිමේන්තුව හරහා කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තවදුරටත් අපේ තහවුරු කරගැනීමක් හැටියට තමයි අද දින මෙතන පැමිණෙන්නේ.